අයිබෝවන් අප රෝස්ගේ පණහිදවත සාදරයෙන් පිළිගනිමි. මෙවැනි කතාවන් කියවීම සඳහා මෙම චැනලය සබස්ක්‍රයිබ් කර තබා ගන්න. වීඩියෝවක් පළ කළ සැනින් දැනගැනීම සඳහා බෙල් අයිකන් එකද සක්‍රිය කරගන්න. එහෙනම් අද කතාවට යමු. ඔබ මගේ වේනම් කතාවේ අවසාන දෙගහැරුමයි මේ. සිදුවූ ප්‍රමාද දෝෂයට සමාවන්න. ඒවා තරලා දාපන්. මොන වුණත් මිනිස්සෙක්නේ. පව්. උඹ ඔහොම කියයි කියලා දැනන් හිටියා මං. වැඩලා ගෙදර ඇවිත් තිබ්බ මහන්සිලත් මං නිදාගත්තා ටිකක්. කාමරේ බඩු එහෙ මෙහෙ වෙන සද්දෙට මං ඇහැරෙද්දි අනුහස් ඇවිත්. අනුහස්? ඕ මැනික දැන් කොහමද? මං ඔයාට කන්න ආස කෑම එහෙම අරන් ආවා. කන්න හරිද? ඔයා ගොඩක් වීක් බබා. මොකක්? අනුහස්ට අම්මා කියලාවත්ද? ඇයි එයා මෙහෙම කතා කරන්නේ? මොකෝ සුදු මුහුණ බලන් ඉන්නේ? ඇයි මට බලන් ඉන්න බැරිද? දැන් අපෝ කවුද බෑ කිව්වේ? ඔන්නම් මෙහෙම ඉන්නම් මුළු දවසෙම උනත් බලන් ඉන්න. ඒක මිසක්. කෝ දැන් ගිහින් කන්න. මම වොෂ් එකක් දාන් එන්නම්. අනුහස්. ඕහ් ආදරේ. මාත් ගොඩක් ආදරේ. මොකෝ මේක පාර. හිතුණා කිව්වා. මේ ඒක නෙමෙයි. හෙට අපි දලදා මාලිගාවට යමුකෝ. යමු. ඒත් ඇයි එකපාර? යන්න ආස හිතුණා. අන්තිමට ගිහින් දැන් අවුරුදු ගාණක් වෙනවා. අන්තිමට ගියෙත් තාත් එක්ක. හරි. මනිකගේ ආසාවනේ අපි යමු. ට්‍රින් ට්‍රින්. හලෝ. දූ මම මහේෂ් අංකල් කතා කරන්නේ. කියන්න අංකල්. දූ පොඩක් ආසිරි හොස්පිටල් එකට එන්න පුළුවන්ද? ඇයි අංකල්? අංකල් හොඳින් නේද? ඔව් දූ මං හොඳින්. ආවම කතා කරමු. පුළුවන් ඉක්මනින් එන්න. අනුහස්වත් එක්කන් එන්න දූ එද්දි. හරි අංකල්. ඒත් නේ කතා කරන්න හදද්දිම කෝල් එක කට් වුණා. අනුහස්. ඔව් කියන්න. මහේෂ් අංකල් කතා කරා ආසිරි එකට එන්න කිව්වා. අපි දෙන්නට ඉක්මනටම යමුද? කවුද? මොකටද? අසංකගේ තාත්තා හදිස්සියක් වගේ පෙන්නේ ඉක්මනට යමුකෝ. හරි. නේහා අනුහස්ට පුළුවන් ඉක්මනට හොස්පිටල් එකට යන්න ගියේ. යන අතර නේහා අනුහස්ට අසංකට කැන්සර් තියෙන එකයි ඉන්න තත්ත්වය පැහැදිලි කරන්න විය. අනුහස්ගේ හොඳ යාළුවෙක් නිසාම අනුහස්ට වරදකාරී හැඟීමක් දැනුණා. තම යාළුවා මේ තත්ත්වය සිටියේදීත් ඔහුට ඔහුව බලා ගන්නවත් බැරි වෙච්ච එකට. ඔව් හොඳ යාළුවෝ එහෙමයි. තම යාළුවා මොන වැරැද්ද කරත් කරදරයක නම් පණ වුණත් දෙන්න යන එක තමයි හොඳ යාළුවා කියන්නේ. දෙදෙනාම ICUට ඇතුළට යද්දීම මහේෂ් අංකල් කතාව පටන් ගත්තේ. දූ මොවාට කරපු හැම දෙයකටම සමාව මන් දුවගෙන් ඉල්ලනවා. මුට පුළුවන් නම් සමාව දෙන්න. මුට ඔය දෙන්නගෙන්ම සමාව ගන්න ඕනේ කිව්වා. ඒකයි ගෙන්නුවේ. අනේ අංකල් මොන වැරද්දක් කරාටද අංකල් මේ සමාව ඉල්ලන්නේ? නෑ දූ මේ හැම පටලවිල්ලකටම මාත් වග කියන්න ඕනේ. එදා දූගේ තාත්තා මං සල්ලි දුන්න කියලා විතරක් දූ ගාව කිව්වේ ඉතුරු ටික කිව්වේ නෑනේ. මං කියන්න ඕනේ කියන එක දවසක් මූත් එක්ක කතා කරා. එතකොට තමයි මූ කිව්වේ ඔයා එයාගේ යාළුවෙක් කියලා. ඒ නිසයි මං ඌටම කියන්න ඉඩ දීලා හිටියේ. ඒත් ඌ දූට කියලා නැතුව ලොකු වැරැද්දක් කරලා. මොකක්ද අංකලේ? තාත්තයි මයි පොඩි කාලේ ඉඳලම හොඳ යාළුවෝ. අපි දෙන්නම එකතු වෙලා කම්පැනි එක හැදුවේ. ඒත් කාලයත් එක්ක තාත්තගේ අසනීපට සල්ලි ඕන වුණා. ඒ නිසාම තාත්තා එයාගේ ෂෙයා එක සෙල් කරා. ඒ සල්ලි වලින් තමයි එයාට බෙහෙත් කරේ. අන්තිමට තාත්ති නැති වෙන්න කලින් කිව්වා. ඉතුරු සල්ලි වලට කම්පැනි එකේ ෂෙයාස් අරන් ඔයාගේ නමට ලියන්න කිව්වා. එයාට ඔයා වෙනුවෙන් මුකුත්ම කරන්න බැරි වෙච්ච නිසා. මොකක්? ඇත්තද අංකල් මේ කියන්නේ? ඔව් දූ ඔයාට අපේ කම්පැනි එකේ 25% ෂෙයාස් තියෙනවා. මං දූට කියන්න කියලා ඉද්දි මූ පැනලා කිව්වා කියන්නම් කියලා. ඒ නිසා මං දූට කිව්වේ නෑ. එදා දානෙන් පස්සේ තේරුණා දූ තාම දන්නේ නෑ කියලා. ඒ පාර තමයි මූ ඇත්ත කිව්වේ. මං කියන්න එන්න එද්දි මූට මෙහෙම වුණේ. දූ සමා වෙන්න මට මං මූ කියලා ඇති කියලා හිතන් හිටියේ. ඒත් මූ දූගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරලා කියලා දැනගත්තේ ළඟදී. අද රැට අපි රට යනවා ඔපරේෂන් එකට. ඊට කලින් දූගෙන් සමාව ගන්න ඕනේ කිව්වා මූ.
ඒකයි දුවයි පුතාවයි කතා කරේ. ඕගොල්ලෝ කතා කරන්න. මං ඩොක්ටර්ව හම්බ වෙලා එන්නම්. මායි අනුහසේ මුහුණට මුහුණ බලාගත්තා. අනුහස්ට වෙන්නේ මොනවද කියලාවත් තේරුමක් නෑ. මට තේරුණත් මට ඕනේ අසංක මේ හැමදේම මට හරියට කියනවට. අනුහස් මේ වරෙන් පොඩ්ඩක් අසංක අමාරුවෙන් අනුහස්ට කතා කරා. කියහන් උඹට මොකුත් වෙන්නේ නෑ. ඔපරේෂන් එකෙන් පස්සේ හැමදේම හරියාවි. අනුහස් අසංකගේ ඔළුව අත ගෑවා. අසංක කනඩාම කතා කරන්න විය. මට සමාවෙයන් මචං. මට උඹට හොඳ යාළුවෙක් වෙන්න බැරි වුණා. මං උඹට ඉරිසියා කරා. උඹ හැම වෙලේම හොඳට ඉගෙන ගත්තා. ඒත් මට බැරි වුණා. මං යාළුවෝ ඉස්සරහ නෝන්ඩි වුණා. ඒ හැමදේම මගේ වැරදි. නමුත් ඒ දේවල් නිසා මට උඹත් එක්ක තරහක් වගේම ඉරිසියාවක් ගොඩනැගුණා. මගේ හිතේ කාලය යනවත් එක්ක උඹ තව ගොඩ යද්දී මං නිකමෙක් ගානට වැටුණා. එදා උඹ නිහංසව දකින්න කල්නේ මං දැක්කේ. මට ඒ දැකපු වෙලාවේ දැනෙච්ච හැඟීම ආදරය කියන කුඹත් එක්ක බෙදාගන්නෙද්දී ඒ වෙනකොටත් උඹ නිහංසව අඳුරගෙනත් ඉවරයි. කාලය යනවත් එක්ක උඹලා එකතු වුණා. ඒක මට හෙනයක් ගෙහුවා වගේ වුණා. මං දවස් ගාණක් හැඬුවා. අන්තිමට මං අමතක කරන්න හිතුවා. ඒත් උඹ නේහයක ගොඩක් ආදරෙන් ඉද්දී මගේ හිතට අපහසුයක් දැනුණා. නැතුවමත් නෙමෙයි. කාලය යනවත් එක්ක උඹ ආදරේ නිසා මාව මගේ හැරියා. මං ගැන හොයලා බැලුවවත් නෑ. ඒක මට දරා ගන්න අමාරු වුණා. එදා ඉඳන් මට දැනදනි මං උඹට වෛර කරා. කොච්චරද කියනෝ නම් උඹේ ආදරේ උදුර ගන්න තරම්. උඹට අමාරුයි. දැන් ඔය කතා ඇති. ඒව කතා කරලා කිසි දෙයක් වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා අමතක කරලා ලෙඩේ සනීප කරගන්න බලපන්. නෑ මට මේ දේවල් අද කියන්න ඕනේ. මට ගෙදර ආවම දැනගන්න ලැබුණා නේහගේ තාත්තා ගැන. ඒකින් හරි උඹ රිද්දමු කියලායි මං නේහ ගාව කිව්වේ. මගේ තාත්තා තමයි ඔයාගේ තාත්තගේ සනීපෙට සල්ලි දුන්නේ. ඒ ගත්තු සල්ලි වෙනුවට අනුහස් ඉස්සරහා මාත් එක්ක ඉන්න ඕනේ ආදරෙන් වගේ. කියන මමයි කිව්වේ. මේ අහිංසකී තාත්තා වෙනුවෙන් එහෙම රඟපෑමක් කරා. ඊට පස්සේ මේක රඟපෑමක් කියලා කියන්නේ මම හිතේ නැවතුණා. තව අවුරුදු 2ක් යනකම් මේක කිසි දෙයක් දැනගන්න බෑ කියලා. මොකද උඹ ඒ වෙද්දි ස්ටාර්ට්අප් බිස්නස් එකක් පටන් ගෙනයි තිබ්බේ. ඒකට උඹට කන්සන්ට්‍රේට් කරන්න බැරි වෙන්නයි එහෙම කරේ. ඒ මදිවට එදා කසත් දවසෙත් බය කරලා පොරොන්දු වෙච්ච කාලේ ඉවර නෑ කියලා. මට සමාව වෙන්න නේහා. මං ඔයාලට ගොඩක් කරදර කරා, රිද්දුවා. ඒ හැම දෙයකටම මට සමාව වෙන්න. මට ඔයාගේ සමාව ලැබෙන එකක් නෑ. ඒත් පුළුවන් නම් සමාව වෙන්න. සමාව දෙන්නම් අසංක. ඊට පස්සෙවත් හොඳ කෙනෙක් වෙන්න. තම යාළුවට නරකක් හිතන්න එපා. ඒක පාපයක්. දැන් හැමදේම අමතක කරලා අලුතින් පටන් ගන්න. දෙවි පීටයි. අපි අමුදනුහස්. හරි මැනික. උඹත් එක්ක මට කිසි තරහක් නෑ. සනීපුණාම වරෙන් අපි කතා කරමු. අනුහස් අසංක වැළඳ ගන්න විය. මට හිතෙනවා මෙච්චර හොඳ හිතක් තියෙන මිනිස්සෙක් ඉන්න පුළුවන්ද? Tamanට අච්චර දෙයක් කරලත් අතහැරලා දාන්න පුළුවන්ද? මම මේ වගේ ආදරවන්තයෙක් ලබන්න ඇත්තමයි පින් කරලා තියෙන්න ඕනේ. යමුද? යමු. කාර් එකට ආව විතර අනුහස් මාව බදාගත්තා. ගොඩක් දේවල් වලින් දුක් විඳලාමයි මැනික. මං නිසා සමාව යන්නට. ඔයාලට වක් කියන්න ඕනේ නෑ අනුහස්. මටත් සමාව වෙන්න. නෑ. උඹේ කිසි වැරැද්දක් නෑ මැනික. සමාව ඉල්ලන්න එපා. හරි. දැන් එහෙනම් අපි මේ හැමදේම අමතක කරලා දාමු. හරි. අනුහස්. කියන්න මැනික. අපි දැන් යමුද මාලිගාවට? හරි. මැනික කැමැත්තක්. මේ හැමදාම වගේ අද තනුස්ගේ අතට බල වෙන්න විය. බහිමුද? හා. හැමදාම ගන මල් ටිකම නේද? ඔව්. මම හැමදාම මාලිගාවට ආවම නිර්මාණය මත පූජා කරන්නේ. මොකද ඒ සුවඳට මට මාව දැනෙනවා වැඩි. අනික ඒ සුවඳට මාව නිකන්ම වෙනම ලෝකයකට අරන් යනවා. අපි දෙන්නා පූජා කරලා පාන් පත්තු කළ බෝගහ ගාවට ඇවිත් පොඩ්ඩක් ඉඳගත්තා. මාළුන්ට පොරි දාන්න යනවද? තව ටිකක් ඉඳලා යන්න. හා.
අනුහස් මං අද මෙතනට ඇවිත් ඔයාගාව කියන්න කියලා හිතන් හිටපු හැමදේම මේ වෙනකොට අසංග කියලා ඉවරයි මහත්තයෝ. මෙච්චර දවස් ඔයා අහපු ප්‍රශ්න වලට ඔයාට ඕන වෙච්ච උත්තරේ මම මේ වෙද්දි ඔයාට ලැබිලා ඉවරයි. මගේ අතීතයේ මේ වෙන කිසිම දෙයක් ඔයාට හංගපු. මං දන්නවා මැනික ආදරේ. මං ගොඩක් ආදරෙයි මගේ මැනිකට. අපි යමුද මාළුන්ට පොරි දාන්න? හා යමු. මං අනුවස්ගේ අත්ත කාලෙකින් ගොඩක් ආදරෙන් අල්ලගත්තා. අපි දෙන්නම හරි ආසාවෙන් මාළුන්ට කෑම දාලා උන් කන දිහා බලන් හිටියේ කියන්න බැරි තරම් සැනසීමකින්. අනුහස් කියන්න මැනික. මම බාපතට බර වෙලා හිටියේ. එයා මගේ පිටිපස්සෙන් මගේ බඳ වටේ අත දාලා ඒ වතට මාව තුරුළු කරන් හිටියා. ඔයාට මතකද අපි අන්තිමට මෙහි ආපු දවසේ මම මොනවද ප්‍රාර්ථනා කළේ කියලා ඔයා ඇහුවා නේද? දැන් කියන්නද? ඔයා කැමැත්තක් සුළු එදා මං අච්චලා හද්දි කිව්වේ නෑනේ. ඉතින් අද කියන්න නම් කියන්න. ඔයා කැමැත්ත. එදා කිව්වේ නැත්තේ සමහර ප්‍රාර්ථනා තියෙන තව කෙනෙකුට කිව්වා නම් දෙන්නේ නැති. ඒ නිසා අද කියන්න පුළුවන්. මොකද එදා මම ප්‍රාර්ථනා කළ ප්‍රාර්ථනාව අද ඉෂ්ට වෙලයි තියෙන්නේ. ඒ මොකද සුදු? එහෙනම් අහගන්නකෝ. අනුහස් කියන්නෙම හිස වනන්න විය. මං එදා ප්‍රාර්ථනා කරේ ඔයාගේ ආදරේ මට හැමදාම ලැබෙන්න ඕනේ. තව එදා හිතුවම මට ලබා ගන්න බැරි මේ සම මගේම වේවිද කියලයි. ඉතින් අද වෙද්දිවා මගේ වෙලා කියන හැඟීම කියන්න වචන නෑ පනේ. මට ඔයා මාව සම්පූර්ණ කරා. එදා ඔබ මගේ වේනම් කියලා පෙරුම් පුරුවා. අද ඔයා මගේම වෙලා. අනේ මැනික. දන්නවද? එදා මම ප්‍රාර්ථනා කරෙත් ඔයාව කවදාත් මගෙන් ඈත් කරන්න එපා කියලයි. ආදරේ මගේ මහත්තය මාව තේරුම් ගත්තට මට මේ දෙන ආදරයට සදාකාලික නැවතීම. මං අනිත් පැත්ත හැල්ල අනුහස්ගේ මුහුණට බලන් කිව්වා දන්නවද තව දෙයක්? ඊට පස්සේ ඔයාට මට සරල වෙන්න බැරි වී. අනික ඊට පස්සේ ඔයාට වඩා මම වෙන කෙනෙක්ට ආදරය කරાવી. ඇයි? කවුද? මගෙන් කන පලා ගන්න නැතුව ඉන්න ආයෙ දැන් තමයි ආදරෙන් ඉන්න පටන් ගත්තේ. විතරයි මාව උස්ස ගන්නනේ නේහා. කවුද කියලා අහන්නේ නැද්ද? ඇත්තටම එහෙම කෙනෙක් මගේ ජීවිතේ එන්නයි යන්නේ. ඔව් සෝරි මගේ විතරක් නෙමෙයි ඔයාගේත්. කවුද? මේ පාර මොන හැගෙඩියක්ද? සුදු ආයෙ කියවන්නේ. නේහා අනුහස්ගේ අත අරන් නේහාගේ කුසින් පිරුවේ හරි ආදරේකින්. ඒ ඇස් පවා ආදරේ කියනවා වගේ. ඇත්තටමද? එයා එන්නයි යන්නේ. අනුහස්ට කියන්න වචන නෑ. ඒ ඇස් දෙකට කඳුළු එන්න ඔන්න මෙන්න කියලා. නේහා වෙතන මුස්ලා වදාගත්තේ යාළ කොහෙද ඉන්නේ කියන එකත් අමතක කරගෙනයි. අනුහස් මිනිස්සු බලනවා මාව බස්සන්න. බැලුවා මොකද? මගේ වයිෆ්නේ. ඔබ මගේ නම් මා ඔබේ නම් ඇයි මෙතරම් පරතරයක්? ජීවිතයේ තියෙන සමහර පරතර ඇති වෙන්න යන්නෙත් නිමේෂයක් නැති වෙන්න යන්නෙත් නිමේෂයක්. එකට බැඳලා නම් ඉන්නේ අනක වෙනුවෙන් ඉවසන්න පුළුවන් නම් පරතරය කියන්නේ නිකම් වචනයක් විතරයි. අවසානයේ වෙනකම් මාත් එක්ක හිටපු ඔයාට මම ගොඩක් ආදරේ. කතාවට රසවින්දාට ස්තුතියි. සමත් කතාවට කැමති නම් ලයික් කරලා ඔබේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අනිත් කතාවකින් නැවත හමු වෙමු.